පොලිසිය ඉන්නේ මහජනයාගේ ආරක්ෂාවට. හැබැයි පොලිසිය ආරක්ෂා කරන්නේ මැරෙයි. එහෙම කරන්න පුළුවන්. ඔව් අපි වැඩි ඉවර කරමු. හරිද? විසිපාම අපි කිව්වාම අර තුන්දෙනා අයිති නැද්ද? ඔබතුමයි අයිති. අයිති නේද? අපි කැමතියි විකලන කරන විසිපාම. ඔබතුමයි අයිති නේද? අනිවාර්යයෙන්. හරි එන විතරයි. විකලනේ විතරක් නෙවෙයි විමර්ශනය කරන්න ඕනේ. අනිවාර්යෙන්. අපි ඔබතුමාට මේ බලයක් කියන්නේ විමර්ශනය කරමු අපි. අපි හරි. මේ වෙලාව අනිවාර්යෙන් කරන්න ඕනේ. මේ වෙලාවේ නරකන්න. හරි අපි යන්න. මේ පහරදීම අනෛතිකයිද? සොත්තිතිය. සිවිල් ඇඳපු කොස්සෝ කියන්නේ මේක ඇතුළේ නෑ මේක ඇතුළේ මාසයක් තිස්සේ දාලා හිටියා. අපි බලන් හිටියේ මේවා. කොස්සෝ සෙත් දාලා ඉන්න ඒගොල්ලෝ තමයි මැදිරි පැන්නේ. ජොන්ස්ටන්ගේ මාස 75 වන්න වික්ටෝරියා පාර්ක් එකේ හරි ඉන්න වැඩි බලන්න. හරි මොකද කරන්න කියලා. ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ ඒගොල්ලෝ මේ ප්‍රශ්නේ විසඳ ගන්න හදන්නේ පාරේද? ඒගොල්ලෝ දැන් ලෑස්තිද මේ ප්‍රශ්නේ විසඳ ගන්න පාරේ නෙමෙයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න තියෙන්නේ. හැබැයි ඒගොල්ලෝ ලෑස්තිලා තියෙන්නේ කොහොමද? නරකණ්ඩායම් වල පාරේ මේක විසඳ ගන්න. හරි. බලමු අපි ඔක්කොම පරිස්සමෙන්. මොකද්ද ගේමක් හරි. ඉන්න. අවදාරි ඕනට බලන්න තියෙනවා. නෑ අපි ඒව වෙනම බලමු. මේ වෙලාව නරකණ්ඩායම් වල මේ තරුණයන් මේ ප්‍රහාරය ගැන වග කියන්න අනිවාර්යයෙන්ම දේශබන්දු තෙන්නකෝන් පාර්ලිමේන්තුවට යන්න ඕනේ. අනිවාර්යයෙන්. නෑ නෙවෙයි මම ඔයා විතරයි ආවේ. හරිද? එයාට මිනිස්සුන්ට උත්තර දෙන්න නැතුව. අපි ඉන්න හිටියා. ඔයා විතරයි ආවේ. ඔයා විතරයි ආවේ. හරි. කුඩු කරන පොලිසිය බලන් හිටියා. පොලිසිය වටේට කිව්වා. පොලිසියට උත්තර දෙන්න නැතුව. පොලිසිය අපි කන්දුවා අපේ කන්දුවා කියුවා. අපේ කන්දුවා සරප්පා කියුවේ. පොලිසියයි මරහුන්දා බලන් හිටියේ. ඔහුගේ මාස පුරා මේකට විවිධා දාලා හිටියේ ඒගොල්ලෝ. ඒගොල්ලෝ තමයි අයිසර අපේ අපි අඩුගේ කාලා. ඒක පොල්ලා ගන්න අපේ කවුරුත් ඒක පොල්ලේ ගල්කට ඒක කොල්ලේ අපේ යාලා බෙන්නා කිපේ ඔක්කොම වේරුණා. ආයෙත් මේක තුනෙන් දෙක පිටි ඔක්කොම වේරුණා. අපිට